සුබ දවසක්. අපේ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මධ්‍යම ඇමරිකාවේ කුඩා රාජ්‍යයක් වන එල් සැල්වදෝරේ වසර ගණනාවක් තිස්සේ ලෝකයේ වැඩිම මිනීමැරුම් අනුපාතයක් තිබූ රටක්. ඊට හේතුව එරට බියකරු MS-13 සහ බාරියෝ 18 වැනි මැරකල්ලි. ඒ 2022දී ජනාධිපති නායිබ් බුක්ලේ මැරකල්ලිවලට එරෙහිව ව්‍යතිරේක නීතිය නැතහොත් ස්ටේට් එක්සෙප්ෂන් ප්‍රකාශයට පත් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝ විශාලතම සහ වඩාත්ම මතභේදාත්මක සිරගෙවල් වලින් එකක් බිහි වුණා. ඒ තමයි ත්‍රස්තවාදීන් රඳවා තබා ගැනීමේ මස්දත්යානය නොහත් සීකාට්. ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ මේ වීඩියෝට කැමති නම් like එකකුත් දාලා ඔබගේ අදහස් යෝජනා පහලින් comment එකකුත් දාගෙන යන්න. හරි, එහෙනම් අපි දැන් යමු අපේ වීඩියෝ එකට. සීකාට් යනු කොහොමද? අපි බලමු දැන් ඒ ගැන. සීකාට් රඳවා තබා ගැනීම මස්දස්ථානය සෙන්ට්‍රල් ඩි කන්ෆිනමෙන්ට් ඩෙල් ටෙරරිසම් විවෘත කළේ 2023 මුල් භාගයේ ස්ථානය වුණේ අගනුවර වන සන් සැල්වදෝරට කිලෝමීටර් 70ක් පමණ දුරින් ටෙකාලෝනා නම් හුදෙකලා ප්‍රදේශයක. ධාරිතාව සිරකරුවන් 40000ක් රඳවා තබාගැනීමේ හැකියාවක් ඇත. මෙය ලතින් ඇමරිකාවේ විශාලතම සිරගෙයයි. අරමුණ මැරකල්ලි වලට සම්බන්ධ බවට සැක කරන හෝ සැකකරුවෙකු දරුණුතම අපරාධකරුවන් රඳවා තබා ගැනීම සඳහාම මෙය නිර්මාණය කර ඇත. මෙම දෙවන්ත ව්‍යාපෘතිය බුකේලේකී මැරකල්ලි මර්ධනය යුද්ධයේ කේන්ද්‍රස්ථානයක්. එය කල්ලි සමාජිකයන්ට ස්ථීර පිටුහලක් වන පරිදි සකසා තිබෙන බවයි එල් සැල්වදෝර රජය පවසන්නේ. සීකාට් නිර්මාණය කර ඇත්තේ පුනරුත්ථාපනය සඳහාම නොව එය දඬුවම් සඳහාම නිර්මාණය කර ඇති ස්ථානයක්. එක්සිට මැදිරියක රැඳවියන් 100කට අධික සංඛ්‍යාවක් සිටින බව වාර්තාවල සඳහන්. ඔවුන් මෙට්ට හෝ ඇතිරිලි නොමැති ස්තර 4 ලෝහ ඇඳන් මත නිදා ගැනීමට සිදු වී ඇත. සිරකරුවන් දුසින් ගණනකට ඇත්තේ වැසිකිලි 2ක් සහ සිංක් 2ක් පමණි. කිසිදු පෞද්ගලිකත්වයක් එහි ඇත්තේම නැත. සිරකරුවන්ට දිනකට තම මැදිරියෙන් පිටතට යාමට අවසර ඇත්තේ විනාඩි 30ක් වැනි කෙටි කාලයක් පමණි. එයද ව්‍යායාම හෝ ආගමික කටයුතු සඳහායි. එලිමහන් ප්‍රදේශවලට ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම්. සිරගෙදර ඇතුළත විදුලි පහන් පැය 24 පුරාම දැල්වා ඇත. බන්ධනාගාරයට සැතපුමක් පමණ දුරට ජංගම දුරකථන සංඥා අවහිර කර ඇත. පවුලේ අයගේ සංචාර තහනම්ය නීතිඥ සහාය ලබා ගැනීමට හෝ බාහිර ලෝකයේ සමග සංනිවේදනය කිරීමට කිසිදුම අවස්ථාවක් නොමැත. මැදිරි තුල බයිබල් පිටපත් 2ක් ඇති අතර සෑම මැදිරියකම CCTV කැමරාවලින් සහ සන්නද්ධ මුරකරුවන්ගේ නිරීක්ෂණය සහ අධීක්ෂණය යටතේ පවතී. සීකාට් ලෝපුරා අවධානය දිනාගෙන ඇත්තේ එහි ඇති දැඩි ක්‍රියාමාර්ග නිසාම පමණක් නොවේ. එය මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් එල්ලවන බරපතල චෝදනා හේතුවෙන් මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ ව්‍යතිරේක නීතිය යටතේ මැරකල්ලි සමග කිසිදු සම්බන්ධතාවයක් නැති
අහිංසක පුරවැසියන් දහසක් ගණන් අත්නෝමතික ලෙස අත්අඩංගුවටගෙන සිකොට් ඇතුළු බන්ධනාගාරවල රඳවා සිටින බවයි. රැඳවියන්ට නීතිඥ සාය හෝ තමන්ට එරෙහි සාක්ෂි දැක්වීමට අවස්ථාවක් නොලැබෙන අතර සමහර විට 100 ගණනක් දෙනා ඒකවර අන්තර්ජාලය හරහා සමූහ නඩු විභාගවලට මුහුණ දෙන බව වාර්තා වේ. බන්ධනාගාර තුලදී වද හිංසා, අයහපත් සෞඛ්‍ය පහසුකම් සහ ආහාර හිඟකම හේතුවෙන් රැඳවියන් 100 ගණනක් මිය ගොස් තිබෙන බවට වාර්තාවල සඳහන් වෙනවා. Amnesty International සහ Human Rights Watch වැනි සංවිධාන සියොට් හඳුන්වන්නේ මානව හිමිකම් වල අඳුරු කුහරයක් ලෙසයි. ඔවුන් පවසන්නේ මේ මරණ දඬුවම විධිමත් ලෙස නොදී මිනිසුන් ස්ථීරව ඉවත් කිරීමට ගනු ලබන ප්‍රයත්නයක් සහ ස්ථානයක් බවයි. මෙම දැඩි පියවර බුක්ලේට එල් සැල්වදෝරේ පුළුල් ජනප්‍රියතාවයක් ගෙන දී තිබෙනවා. මැරකල්ලි මර්ධනය කිරීම තුළින් එල් සැල්වදෝරේ මිනීමැරුම් අනුපාතය ලෝකයේ අඩුම මට්ටමකට වැටී ඇති බවට වාර්තාවල සඳහන්. මැරකල්ලි වලට බියෙන් තොරව ජනතාව දැන් වීදිවල බැසීමට හැකියාව ලැබී තිබෙනවා. නමුත් මෙම සාර්ථකත්වයට විශාල මිලක් ගෙවීමට සිදු වී ඇත. එල් සැල්වදෝරේ දැන් ලෝකයේ වැඩිම සිරගත කිරීම අනුපාතයක් ඇති රට බවට පත් වී ඇත. සියොට් යනු බුක්ලේගේ ප්‍රතිපත්තියේ සංකේතයක් ලෙස හැඳින්වෙනවා. එය දඬුවම සහ ආරක්ෂාව පිළිබඳ අලුත් ආందోලනාත්මක මාදිලියක් ලෙස ලෝට ඉදිරිපත් කර තිබෙනවා. සියොට් යනු එල් සැල්වදෝරේ තම අඳුරු අතීතය සමග සටන් කරන ආකාරයේ පෙන්වන බලවත් සංකේතයකි. එය එක් අතකින් රටට සාමය ගෙන එන බලාපොරොත්තුවක් වන අතර අනෙක් අතින් එහි මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අත්විඳීම පිළිබඳ ගැඹුරු සංකල්පයක් මතු කරයි. ඔබ සිතන්නේ සාමය සහ ආරක්ෂාව යනුවෙන් මෙවැනි මානව හිමිකම් උල්ලංඝනයන් ඉවසා සිටිය හැකිද? ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියා ඔබගෙන් ඉල්ලා සිටිනවා.